මම ඇත්තටම විෂයන් තුන හොඳට තෝරලා ගත්තේ ඉසෙඩ්ඩාගේ බලලා. මොකද ගොඩක් අය මට මේ ගොඩක් තේරිච්ච දෙයක් තමයි ගොඩක් ළමයි A levels ඒ කියන්නේ විශේෂයෙන්ම කලාංශයේදී විෂය තෝරන්නේ ලේසි. ලේසි ඒවා තමයි ඒගොල්ලෝ වැඩිම තෝරන්නේ. ඉසෙඩ්ඩාගේ ගැන හිතලා තෝරන්නේ නැහැ. ඒ තුනක් ගත්තට කමක් නැහැ. ඉසෙඩ්ඩාගේ හොඳයි නම් ඒ කියන්නේ ඉසෙඩ්ඩාගේ හොඳ නැත්තම් වැඩක් නැහැ ඇත්තටම කියනවා නම්. මට නම් ඇත්තටම මේ විෂයන් තුන අමාරු නැහැ. අමාරු වුණාට මට උපතින්ම මම මේ විෂයන් තුනට ගොඩක් කියන්නේ ආදරයක් තිබ්බා. ඉංග්‍රීසි සාහිත්‍ය මේ විශේෂයෙන්ම ප්‍රංශ නම් මම ඇත්තටම මම පොඩ්ඩක් බය වුණා ප්‍රංශ A levels වලට තෝරගන්න. මොකද මම මේ භාෂාව ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. ඒ වුණාට මට මේ අයන්නෙම ඉඳලා වගේ තමයි මට කියලා දීපු මගේ අතිරේක ගුරු භාවතුන්ට මම ස්තුතිවන්ත වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව නීතිඥවරයෙක් වෙලා විදේශ සේවයට බැඳින්න මම කැමතියි. එක්සත් ජාතීන්ගේ සංගමයට බැඳිලා ලංකාවට ලොකු සේවයක් කරන්න. මම ඇත්තටම කියනවා නම් මේක තමයි මම ලැබපු මම පොඩි ජයග්‍රහණයක් තමයි කලින් ලැබලා තියෙන්නේ. ඒ වුණාට මේක තමයි මට කියන්නේ මට හිතා ගන්නවත් බැරි ජයග්‍රහණයක් තමයි මේක. මේ කලාංශය කියන්නේ විෂයන් ගොඩක් තියෙනවා. ගොඩක් ඒ කියන්නේ විෂයන් ගොඩක් තියෙනවා. ඉසෙඩ්ස්කෝ ගොඩක් තියෙනවා. ඉතින් කියන්න හරි අමාරුයි. ඒ වුණාට මට ඕනෙම වුණේ 1.7ක ඉසෙඩ්ඩාගයක් අරන් මේ පේරාදෙණිය යන්න දිස්ත්‍රික්කයෙන් 20න් ඉහළ වෙන්න. ඒ වුණාට දැන් දිස්ත්‍රික්කේ පළවෙනියා වෙලත් ලංකාවෙම පළවෙනියත් වෙලා තියෙනවා. මට පුදුම ආඩම්බරයක්. මගේ නම නෙමෙයි මට මේ නම දැක ගන්න නෙමෙයි ආඩම්බරේ තියෙන්නේ. ඉස්කෝලේ ගර්ල්ස් හයි ස්කූල් කැන්ඩි කියලා දකින්න තමයි මට ගොඩක්ම ආඩම්බරේ තියෙන්නේ.